ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සහ ඊශ්‍රායලයේ සටන් විරාමයකට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීමත් සමග ගෝලීය ඉන්ධන මිල ගණන් පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 68.79ක් දක්වා පහත වැටී ඇති බව විදේශ මාධ්‍ය පවසයි. මෙම අගය ජූනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දිනේ මැද පෙරදිග මතුව තිබූ අස්ථාවරත්වය හමුවේ බ්‍රෙන්ට් වෙළඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි. මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකාරී වාතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය. කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි. ඔවුන් පුරෝකථනය කරන්නේ පැන නැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය. ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.